අයිබෝවන් දරුවනේ අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කර්මකාරක පාඩම. මොකක්ද මේ කර්මකාරක කියලා කියන්නේ? පුතේ යම්කිසි වාක්‍යයක කර්මය උක්ත වෙලා, කර්තෘ අනුක්ත වෙලා, ඒ වගේම මේ උක්ත කර්මයට අනුව ක්‍රියාව තියෙනවා නම් අපි ඒ වාක්‍ය වලට කියනවා කර්මකාරක වාක්‍ය කියලා. එහෙනම් අපි බලමු කර්මකාරක වාක්‍යයක්. අම්මා විසින් දරුවෝ රැකිති. බලන්න පුතේ මේ වාක්‍යය දිහා අම්මා විසින් දරුවෝ රැකිති. එතකොට මේ වාක්‍යයේ අම්මා විසින් කියලා කියන්නේ අනුක්ත කර්තෘ. ඊට පස්සේ මේ දරුවෝ කියලා කියන්නේ අනුක්ත කර්මය. මේ ඉන්නේ උක්ත කර්මය. එහෙනම් පුතේ මේ උක්ත කර්මයට අනුව තමයි මේ ක්‍රියාව තියන්නේ. පැහැදිලිද? උක්ත කර්මයට අනුව ක්‍රියාව තියෙන හින්දා අපි මේවට කර්මකාරක කියලා කියනවා. මේක නිකන් හරියට තරාදියක් වගේ. දැන් කර්තෘකාරක වලදී කර්තෘ උක්ත වෙනවා කර්මය අනුක්ත වෙනවා. ඒ වගේම කර්මකාරක වලදී මොකද වෙන්නේ? කර්මය උක්ත වෙලා කර්තෘ අනුක්ත වෙනවා. මේක තමයි මේ තියරි එක. හරි. එහෙනම් අපි බලමු කර්මකාරක වාක්‍යයක් ගැන අපි කරා. අපි දැන් බලමු කර්තෘකාරක වාක්‍යයක් කොහොමද කර්මකාරකයට හරවන්නේ කියලා. හරි. අපි බලමු මුලින්ම උත්තම පුරුෂ වාක්‍යයක්. ඔන්න කර්මය උත්තම පුරුෂ වන වාක්‍යයක් මම දෙන්නම් මුලින්ම. බලන්න පුතේ මේ වාක්‍යය මේක කියන්නේ ඔව්හු මහරවට දැන් මේ කර්මය උත්තම පුරුෂයන් තමයි යෙදෙන්නේ. එතකොට ඔව්හු කියන අපි අනුක්ත කරනවා. ඔව්හු අනුක්ත කරාම මොකද ළමයි වෙන්නේ? ඔව්වුන් බවට පත් වෙනවා. ඔන්න මෙයාව අපි අනුක්ත කරගන්නවා. අනුක්ත කර්තෘ ක්ලික් කරගන්නවා ඔව්වුන්. දැන් පුතේ විසින් නිපාතයක් මෙතනට එකතු කරනවා. ළමයි හොඳට මතක තියාගන්න කර්මකාරකයේදී අනිවාර්ය දෙයක් තමයි විසින් නිපාතය කියලා කියන්නේ. හරි ඔන්න අපි මෙතනට විසින් නිපාතය එකතු කරනවා. මේ කර්මකාරක වාක්‍යවලදී පුතේ විසින් නිපාතය යොදන්නේ කර්තෘ කර්මයක් අතර. ඒ කියන්නේ කර්තෘට සම්බන්ධ කරගෙන අපි විසින් නිපාතය යොදන්නේ. එන්න ඔවුන් විසින් මා මොකද වෙන්නේ ළමයි? මා උක්ත කරනවා නේද? මොකද මේ වාක්‍යයේ ඉන්න මා කියන්නේ උක්ත කර්මය නිසා. ඔන්න මා එක මම කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මම කියන කෙනාට මොකද මේ ක්‍රියාව තියෙන්නේ? මොකද මේකේ උක්ත කර්මයට අනුව තමයි ක්‍රියාව තියෙන කර්මකාරකනේ. එහෙනම් ඔන්න මේ උක්ත කර්මයට අනුව ක්‍රියාව තියෙනවා. මොකද වෙන්නේ? මම දෙවිද වර්තමාන කාලයේ පුතේ. අනිත් එක තමයි විශේෂයෙන්ම තමයි කර්තෘකාරක වාක්‍ය කර්මකාරකයට හරවද්දී කාලය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. කාලය කියන්නේ පුතේ මේ ක්‍රියාව. ක්‍රියාව තියෙන කාලය. මේ ආඛ්‍යාතයක ක්‍රියාව වර්තමාන කාලයේද තියෙන, අතීත කාලයේද තියෙන, නැත්නම් අනාගත කාලයේද තියෙන කියන එක ගැන අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ගොඩක් ළමයි මේ කර්මකාරක වාක්‍ය පටලගන්නේ මේ ක්‍රියාව ක්‍රියාපදයේ මොන කාලයේද කියන එක තේරුම් ගන්නේ නැති නිසා. ඔන්න දැන් අපි මෙතන අපිට කර්තෘකාරක වාක්‍ය දීලා තියෙන්නේ වර්තමාන කාලේ. ඊළඟ අපි කර්මකාරක වාක්‍යයේ ක්‍රියාව දාන්නේ වර්තමාන කාලෙම තමයි. එහෙනම් ඔවුන් විසින් මම රවටනු ලබමි. ඔන්න මේ වෙලාව රවටමින් ඉන්නවා අපි කියනවා රවටනු ලබමි කියලා. හැබැයි ඉතින් රවට්ටන ඉවරයි නම් මොකද වෙන්නේ? බලමු අතීත කාල වාක්‍යයකට ඔන්න මේක වෙන්න අපි දැන් මේ ලියපු වාක්‍ය වර්තමාන කාලේ. හරි? මේක වර්තමාන ප්‍රසන්ට් ටෙන්ස් එකේ මේ වාක්‍ය තිබ්බේ. ඒතර අපි මේ උත්තරේ ලිව්වෙත් වර්තමාන කාලෙම තමයි. එහෙනම් අපි බලමු අතීත කාල වාක්‍යයක් කියලා. ඔවුන් මම රැවටු බෝය කියන වාක්‍ය පෙරන් බලමු. ඔහු මා රැවටු බෝය. හරි? දැන් ඉතින් මොකද වෙන්නේ? ඔවුන් විසින් අර වගේම තමයි. ඔවුන් විසින් කර්තෘයේ විදිහටම යෙදෙන්නේ. මා එක මම වෙනවා. උක්ත කර්මය වෙනවා. මම දැන් රවට්ටල ඉවරයි නේද? එහෙනම් මොකද වෙන්නේ? රවටන ලද්දෙමි. ලද්ද ධාතුව ගන්න පුතේ අතීත කාලයේදී. අපි ලබ ධාතුව ගන්නවා වර්තමාන කාලය නියෝජනය කරන්නේ. එතකොට ඔන්න මම රවටන ලද්දෙමි. ලැබුවෙමි කියලා අපිට ගන්නත් පුළුවන්. ලැබුවෙමි කියන්නේ අතීත කාලේ තමයි. ඒක ලබ ධාතුවෙන් ආවට මෙතනදී ඒක අතීත කාලයට වර්ණයනවා. ලැබුවෙමි. පැහැදිලි නේද ළමයින්ට? හරි. අපි තව වාක්‍යයක් කරලා බලමු. දැන් ඔය උත්තම පුරුෂයෙක් වචනේ ඉතලේ පුතේ අපි දැන් බලමු මධ්‍යම පුරුෂ වාක්‍යයක් වගේ කරලා ඔන්න. අපි තා රැගෙන යමු. මේ වාක්‍ය බලන්න අපි තා රැගෙන යමු. දැන් මේ වාක්‍යෙ මොකද පුතේ වෙන්නේ? අපි කියන මේ උක්ත කර්තෘ අපි අනුක්ත කර්තෘ කෙනෙක් කරගන්නවා. අප බවට පත් වෙනවා. අප ඊළඟට විසින් පාත එකතු කරන අනිවාර්යෙන්ම අප විසින් තා මොකද වෙන්නේ? තා උක්ත වෙනවා. මම වුණා නම් පුතේ තා
තෝ මොකද වෙන්නේ? තා තෝ බවට පත් වෙනවා. ඔන්න ඊට පස්සේ අප විසින් තෝ රැඳෙන තෝට අනුව තමයි ක්‍රියාව තියෙන්නේ. මෙයාට අනුවයි ක්‍රියාව තියෙන්නේ. එහෙනම් ඔන්න අප විසින් තෝ රැගෙන යනු. මොකද වෙන්නේ? ලබ හී බවට පත් වෙනවා. ඇයි? තෝ නුඹ නම් හී කියන්නා. ඒ නිසා තෝ නිසා මෙතන ලබ හී බවට පත් වුණා. පැහැදිලි නේද? මේ කාලය වර්තමාන. අපි උත්තරේ දැම්මේ කර්මකාරක වාක්‍යයට පෙරෙව්වේ වර්තමාන කාලෙම තමයි. හරි දැන් පුතේ මේ වාක්‍යෙ ලියුමට අතීත කාලයට හරවමු බලන්න. අප විසින් තෝ රැගෙන යන්න ලද්දෙහි නැත්නම් ලැබුවේහි බවට තමයි පත් වෙන්නේ අතීත කාලයේදී. හරි. එහෙනම් මම හිතනවා දරුවන්ට කර්මකාරක කියන පාඩම මෙතනදී පැහැදිලි වෙන්නේ නැති කියලා. මොන හරි ප්‍රශ්නයක් තිබුත් ඔයාලට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. එහෙනම් අපි තවත් මේ වගේ පාඩමක්